කොහොමද අපි පොත් ගැන කතා කරන්න යන්නේ. පොත්පත් මිනිස් ජීවිතයට පොත්පත් කොයි තරම් වෙනසක් සිද්ධ කරනවද නේද? මන් දන්නවා ඔයාලා මේ වීඩියෝ එක බලන්නෙත් පොත්පත් වලට තියෙන ආදරේ හින්දාම තමයි. ඇයි අපි පොත්පත් කියවන්නේ? අපිට රසාස්වාදයක් ලබා දෙනවා. පොත් කියවුවාම විවිධ ගණයේ පොත් තියෙනවනේ නේද? ඒ අතරින් නවකතා තියෙනවා, කෙටි කතා තියෙනවා, කවි පොත් තියෙනවා, චරිත අපදාන තියෙනවා. ඒ වගේම අපේ විෂය සම්බන්ධ පොත්පත් තියෙනවා. ඉතින් මේ සමස්තයම ගත්තාම පොත් පෙරලන්න, පිටු පෙරලන්න හැමෝම කැමතිනේ. පොත්වල සුවඳට, අලුත් පොත්වල සුවඳට. ඉතින් මං හිතුවා මම කියවපු පොත්, ඒ වගේම මම කියවන පොත්, ඒ සියල්ල එකතු කරගෙන මේ පොත් ගැන පුංචි කතා බහක් ඔයාලා එක්ක කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පොත් වල තියෙන දේවල්, ඒ ගැන විස්තර ඔයාලට දිගටම අරගෙන එන්න. හරි. ඉතින් දැන් ඔයාලා පොත් කියවන්න කැමති අයනේ. මම කියවපු පොත් ගණනාවක් තියෙනවා. මම විනෝදාංශයක් හැටියට පොත් කියවන කෙනෙක්. ඉතින් මම ආසයි මේ පොත්වල තියෙන දේවල්, රසතැන් අපේ ජීවිතයට අත්දැකීමක් විදිහට එකතු කරගන්න පුළුවන් තැන්, අපේ ජීවිතේ අපිව ජීවත් කරවන්න සුදුසු සමහර පොත් තියෙනවා. ඉතින් හැමදේම එක්ක මේ අපි කතා බහ කරමු පොත් ගැන. ඉතින් මම එක පොතක් තෝරගත්තා. මේක මම කියවපු පොතක්. ඔන්න මම පොත පෙන්නනවා. මෙන්න මේ පොත. බලන්න ඔයාලා මේ පොත කියවලා තියෙනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ පොත ගැන. හරිද? පොතේ නම තමයි ප්‍රේත වස්තුව. මේ පොත ලියන්නේ සේපාලි මායාදුන්නේ මහත්මිය. ඔන්න බලන්න පොතේ පිටුපස්ස. මේ සේපාලි මායාදුන්නේ මහත්මිය විය යුතුයි පොතේ කතුවරිය. ප්‍රේත වස්තුව. බලන්න මේ පොතේ මුල් පිටුව ටිකක් අඳුරු ස්වභාවයක් අරගෙන, කළු පාටට හුරු අඳුරු ස්වභාවයක් අරගෙන තියෙන්නේ. පොතේ නම ප්‍රේත වස්තුව. ප්‍රේත කිව්වම අපිට මොකද්ද මතක් වෙන්නේ? හොල්මන් කතාවක් වගේ කියලාද? ඔව්. ප්‍රේත කිව්වම ටික මේ අඳුරු ස්වභාවයත් එක්ක අපිට හිතෙන්නේ එහෙම කතාවක් මේ පොතේ ඇති කියලා තමයි. එක්තරා විදිහකට එහෙම දේකුත් තියෙනවා. නමුත් මේ ලියලා තියෙන මේ කතුවරිය මෙන්න මේ ප්‍රේත කියන වචනයෙන් ලොකු ගැඹුරු අදහසක් මේ පොත මගින් දෙන්න උත්සාහ කරලා තියෙනවා. දැන් අපි ප්‍රේත කිව්වහම ඒ හා සමානව යන වචන ටිකක් තියනවා නේද? පෙරේතකම, ආශාව, තණ්හාව, අන්න ඒ වගේ වචන නේද? එතකොට ඒ වගේ කියන්නේ ටිකක් නිකන් යම් කිසි දෙයකට තියෙන කෑදරකමනේ. ඉතින් මේ කතාව සමස්තයක් වශයෙන් ගත්තාම මේ කතුවරිය මේ බලාපොරොත්තු වෙලා තියෙන මේ මිනිස්සු තුල තියෙන මේ පෙරේතකම, ආශාව, තණ්හාව, කෑදරකම, ඒ කියන ගති ගුණාංගය පිළිබඳව ඉස්මතු කරන්න. මෙයා ගොඩක්ම අපිට කියන්නේ මේ ආශාව කියන දේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නතුරුත් මරණින් පසුවත් නැති වෙන දෙයක් නෙමෙයි. මැරුණත් මිනිස්සුන්ගේ මේ ආශාව සංසිඳෙන්නේ නැහැ කියන එක මෙන්න මේ කතාව කියවද්දි ඔයාලට තේරුම් යයි. හරිද? එතකොට මම මේ පොතේ පිටිපස්සේ මේ ලියලා තියෙන දේ කියවන්නම්. හොඳට අහගන්නකෝ. ජීවිතාශාව උත්පත්තියටද පෙර මනුෂ්‍ය චින්තනයට ඇතුළත්ව තිබෙන්නකි. ඒ ආශාවම එකින් එක එක් වෙමින් ආශා පුදියක් බවට වැඩෙන පුද්ගලයාද සමගිනි. අත්හැරෙන ආශාවන් එක් වී
ප්‍රේත සංකල්පය බිහිවන්නේද මිනිස් සිත් සතන් තුළය. එහෙයින්ම ඒ සියල්ල බදා වැළඳගනු මිසක එයින් බැහැරවන්නෙකු මුණ ගැසෙන්නේ කලාතුරකින්ම විය යුතුය. ආශාවේ නොනවතින කෙලවර තණ්හාව සහ ලෝභකමයයි සිටීමද වරදක්ම නොවනු ඇත. එතැන් සිට ජීවිත කරා අගතියද ළඟාවන හේයිනි. සරලයයිද සැහැල්ලුයයිද වර්ණනා කරනු ලබන ගම්බද ජීවිතයද වෙනස් වන ජීවන ගමනේ ඇතැම් මංසලවලදී වඩා සංකීර්ණ බවට පත් වී යයි. ප්‍රේතයා අත් නොහැර යන සිතුවිල්ලක් වෙමි ජීවිත කාලය පුරාම රැඳී පවතින්නේය. නිස්කලංකව හැලහැප්පීම් වලින් තොරව ගලා යන ගම්බද කාන්තා චරිතද මේ ධර්මතාව හමුවේ දෙදරුම් කමින් ඉහිතලා යනු පෙනේ. ප්‍රේත වස්තුව නවකතාව මේ ඔස්සේ තවත් ඉදිරියට ජීවිතය දකින්නට ගත් වෑයමකි. හරි, මම කිව්වා මේ කතාවක් තියෙනවා. කතාවෙන් පුරාම මේ කතුවරියගේ අරමුණ වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ආශාවන්, නොසිදෙන ආශාවන් පිළිබඳව. ඒක තමයි මෙන්න මේ ප්‍රේත කියන වචනේ ගොඩක්ම පිළිබිඹු කරලා තියෙන්නේ. පොතේ නම ප්‍රේත වස්තුව. එතකොට මෙන්න මේ මෙතන ඔයාලට පේනවා ඇති නිකන් පෙට්ටගමක් වගේ, යතුරක් වගේ. දැන් ඒ වගේ අපි ගොඩක්ම අපිට ඒක දැනෙන්නේ නිකන් තණ්හාව, වස්තුවට තියෙන තණ්හාව, අන්න ඒ වගේ දෙයක් නේ. එතකොට මේකේ කතා නායිකාව තමයි සමදරා කියන්නේ කීරාල කියලා මුදලාලි කෙනෙක් ඉන්නවා. එයාගේ භාර්යාව මේ සමදරා කියන්නේ ගැමි කාන්තාවක්. එයාගේ ස්වාමි පුරුෂයා කීරාල මුදලාලි. කීරාල මුදලාලි කිව්වම අපිට පේනවා මුදලාලි කෙනෙක් කඩයක් කරනවා. හරිද? ගමේ සාමාන්‍ය හොඳ සල්ලි තියෙන මුදලාලි කෙනෙක්. මේ සියලුම දේවල් කතාව ආරම්භ වෙන්නේ මෙන්න මේ කීරාල මුදලාලිගේ මරණයත් එක්ක. එතකොට සමදරා ගැබිනි මවක්. ඒක කීරාල මුදලාලි දන්නේ නැහැ. ඒ කියන්නේ ගර්භණී කාලේ මුල් අවස්ථාව තමයි සමදරා ගත කරන්නේ එයාගේ ස්වාමි පුරුෂයා මැරෙද්දී. එතනින් එහාට මේ කතාවේ සමදරා මූණ දෙන අභියෝග, හැලහැප්පීම්, ගැමි ජීවිතය, ගැමියන්ගේ සිතුම් පැතුම්, ගැමියන්ගේ හැසිරීම්, වැන්දපු කාන්තාවක් විදිහට එයා ජීවිතේ මූණ දෙන දේවල්, ඒ හැම දෙයක්ම මේ කතාවේ තියෙනවා. ඒත් ගොඩක්ම ගැමි මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ගති ගුණ, ඔන්න ඔය දේවල් මනාව පිළිබිඹු කරන්න මේ කතුවරිය සමත් වෙලා තියෙනවා. හරිම උසස් කණේ කෘතියක් කියන්න පුළුවන්. මේකේ භාෂාව උනත් බොළඳ නැහැ. හරි උසස් භාෂාවක් යොදාගෙන තියෙනවා. නමුත් අර කුතුහලයත් එක්ක ඊළඟට වෙන්නේ මොකද්ද කියන දේත් එක්ක මේ කතාව කියවන්න හරි ආස හිතෙන කතාවක්. සමදරාට වෙන්නේ මොකද්ද කියන එක ඊළඟට. ඉතින් සමදරා තමයි ප්‍රධාන චරිතය. ඉතින් අර මනාව පිළිබිඹු වෙනවා. අපි දන්නවා බුද්ධ ධර්මෙත් කියලා තියෙනවා මේ අටලෝ දහම ගැනනේ. අන්න මොනවද අටලෝ දහම කියන්නේ? ලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා. අන්න ඒ අට ගැන මේ කතාව කියවුවොත් ඔයාලට මාරම විදිහට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම මේ කාන්තා චරිතය සමදරා, එයා ඇත්තටම එක අතකින් ආදර්ශවත් චරිතයක්. එයා හරි ධෛර්යවත් ගැහැණියක්. ඒ වගේම හරිම කපටි, ඉවසිලිවන්ත, ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් සූක්ෂම ගැහැණියක්. ඒ චරිතය හරි අපූර්වට මේ කතුවරිය ගොඩනගලා තියෙනවා. ඒ චරිතය ඇතුලේ ආදරය, රාගය කියන දේවලුත් මනාව පිළිබිඹු කරලා තියෙනවා. ඉතින් මේ පොත කියවන්න. සමදරා එයාගේ
ස්වාමි පුරුෂයා කීරාල මුදලාලි මිය ගියාට පස්සේ එයාට මොනව වෙයිද? ඉතින් ඔයාලා කියවලා බලන්න. මේ කතාවේ ප්‍රථම මුද්‍රණය 2012 ප්‍රථම මුද්‍රණය පරිගණක පිටු සැකසුම සරසවි ප්‍රින්ටර්ස් දලුගම ඒ වගේම ගොඩගේ සහෝදරයෝ පුද්ගලික සමාගම තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ප්‍රේත වස්තුව සේපාලි මායා දුන්නේ මහත්මියගේ. ඉතින් මේ පොත හරිම මම කැමති මේ පොත ඕනෑම කාන්තාවක් කියවිය යුතු පොතක්. ඒ වගේම මේ ජීවිතේ අපේ ආශාවන් නොසන්සිඳන බව මනාව පිළිඹු වෙන පොතක් කියවන්න. ඊටාම ආකර්ෂණීය පොතක්. ඒ වගේම තමයි මම මේ පොත මමක සරල භාෂාවක් මත් නෙමෙයි බොළඳ නැහැ භාෂාව. නමුත් කියවගෙන යද්දී ආස හිතෙන භාෂාවක් තියෙනවා. ඔන්න බලන්න. මලකඩ කෑපේ පරණ කාසිය කොහේ තිබුණාද හිතා ගන්නටවත් බැරිය. සොල්දරේ ලෑලි තවමත් හොඳ හයිය බුරුත ලීයෙන් තනා ඇති නිසාම තවත් කාලයකට දූවිලි පොදක්වත් පිරෙන්නේ නැතිව පරෙස්සමට පවතිනු ඇත. ඉතින් කාසි වැටෙන්නේ කොහෙන්ද? එහෙයින්ම කාසිය අතටගෙන මොහොතක් දෙකක් ඔහේ බලාගත් අත බලාගෙන ඉඳ අනතුරුව මිතුලට බැස වටයක් දෙකක් ගියාය. හඳයා ගහේ බැඳ ගමන්ය. උගේ සැරපරුසකමත් මුදලාලිගේ මළගයත් එක්කම අඩු වී ගිය ගානය. ඇතැම් විට ඌටත් කවුරුවත් පහුගිය දොහේ හරියකට තනකොළ ටිකක් දමන්නට නැතුවා විය හැකිය. උගේ මහ විශාල ශරීරයෙන් ඉලයට වෙන් වී හමෙන් ඇදී පවතිනවා පමණකි. මහ විශාල ඇඟත් සමග අන් දෙක නම් පෙරටත් වඩා ලොකුවට පෙනේ. ඒත් උගේ පෙර පුරුදු හයිය හත්තිය නැතිව කවුරුවත් ඒ අන් දෙකට බයගන්නේ නැතුවා විය හැකිය. වන්නිය පුරා කරක් ගැසූ බර කරත්තය හඳයාගෙන් වෙන්ව බිම බෑවී තිබෙනවා පමණි. මේ සුද්ද උන කිසිවක අගක් මුලක් හිතා ගන්නටවත් බැරිය. එහෙයින්ම ඇය යළිත් ගෙය ඇතුළට ඇදුනාය. ගෙතුල පාළුව එහි පණ ඇති කිසිවෙකුත් කිසිම දිනක ජීවත්ව නොහිටි ගානය. සාලයෙන් එපිට තමුන් මුදලාලි සමග නිදාගත් ලොකු කාමරයේ මකුළු දැලක් මෝදුවේ. ඔහු මියගියදා සිටම කිසිවකුත් එහි නිදාගන්නට ගියේද නැත. ඉනුත් ඔබ්බේ මැද මිදුලේ දිරාපත් පැදුරු කෑල්ලක් මිසක කිසිවකුත් නැත. දිය සෙවල් බැඳුණු වෙහි පීල්ලේ කොනක් සිදුරු වී එහි වියලි කොළ කැබලි එක් රැස් වී දිරාපත් වී තිබේ. ලස්සන පොතක් කියවන්න. එහෙනම් අදට සමුගන්නවා.